අපි ඊළඟට යන්න ඕන DC එකට. නැත්නම් ඩිෆරෙන්ෂියල් කවුන්ට් එකට. ඒ කියන්නේ මේ සෛලවල ගණන් වෙනස් වීමේදී වතුර සුදුරු ද්‍රාණු වල තියෙන විවිධ සෛල වර්ග කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන එක. මේ අතරින් අපි ඉස්සෙල්ලම් බලද්දි බලන්න ඕන දේ තමයි අපි report එකේ අපිට percentages දීලා තියෙනවා. මේ percentages එක normal percentage එකක් දීලා තියෙනවා. මම මේ එකින් එකට කියන්නේ නැහැ මොකද ඔබට කවදාවත් මේ හැමදේම මතක තියාගන්න බැරි නිසා. හැබැයි report එකේ මේ reference ranges අනිවාර්යෙන් දාලා තියෙනවා. ඉතින් අපි percentage එක බලන්න ඕන. හැබැයි මතක තියාගන්න percentage එකෙන් සාමාන්‍යයෙන් අපිට බරපතල රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් නෙවෙයි percentage එකෙන් ගියාම ඇති. නමුත් නිවැරදිව මේ report එක interpret කරන්න නම් percentage එකට අමතරව absolute count එක මේක සමහර report වල වෙනම තියෙනවා. සමහර අවස්ථාවලදී අපිට percentage එක total එකෙන් multiply කරලා ගන්න absolute count එක හදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ absolute count එක තමයි වඩා නිවැරදි වෙන්නේ percentage එකට වඩා. හැබැයි එහෙම වෙන්නේ සංකීර්ණ අවස්ථාවලදී බොහොම අවස්ථාවලදී අපිට percentage එකෙන් අදහසක් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ neutrophil මුලින්ම තියෙන එක? neutrophil කියන count එක වැඩි වෙනව නම් ඒකේ හේතුව නැත්නම් ඒකට බලපාන්න පුළුවන් හේතු මොනවද කියලා අපි ඊළඟට බලමු. මේ neutrophil count එක වැඩි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම bacterial infection වලදී. bacterial infection වලට අමතරව සමහරවිට inflammation වලදීත් මේක වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි අදාළ පුද්ගලයා ස්ටීරොයිඩ්ස් භාවිතා කරන අවස්ථාවක් නම් ඒ වගේ වෙලාවකදී මේ neutrophil count එක වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙන්නේ lymphocyte count එක. මේ lymphocyte count එක වැඩි වෙන්න පුළුවන් අවස්ථාවල් තමයි ප්‍රධාන වශයෙන්ම viral infections. ඊට අමතරව මම කියවර atypical bacterial infections වගේ situations වලදී මේක වැඩි වෙන්න පුළුවන්. ඒකේ උදාහරණයකට අපිට tuberculosis ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ ක්ෂය රෝගය කියන තත්ත්වය. lymphocyte count එක වැඩි වීමක්. අන්න ඒකෙදි lymphocyte count එක වැඩි වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව leukemia, lymphoma වගේ condition වලදී සමහරවිට අපිට මේ lymphocyte count එක වැඩි වීමක් හැටියට ප්‍රතිඵලය result එක ලැබෙන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙන්නේ මොනොසයිට්ස් කියන එක. මොනොසයිට්ස් වැඩි වීම සාමාන්‍ය සිද්ධ වෙන්නේ chronic inflammation කියන condition එක යටතේදී. ඉතින් මේ chronic inflammation කියන තත්ත්වය යටතේ අපිට autoimmune diseases කියන එකත් ඒකේ යටතේම අපිට ගන්න පුළුවන්. හැබැයි ඊළඟට වැදගත් වෙන කොටසක් තමයි මේ eosinophilia. නැත්නම් eosinophil count එක වැඩි වෙන එක. මේ eosinophil count එක වැඩි වෙනවා අපේ allergies වලදී, asthma වලදී, ඊළඟට parasitic diseases වලදී. මෙන්න මේව තමයි ප්‍රධානම කාරණා වෙන්නේ මේ eosinophil count එක වැඩි වෙන. මේ ටිකට අමතරව අපිට drug reactions, skin reactions කියන ඒවායිදී ඒ වගේම සමහර එච්චරම වැදගත් නො කියන්නේ එච්චරම බහුල නැති පින්තූර හැටියට සමහර malignancy වලදී eosinophil count එක වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් මේ report එකේ වැදගත් වෙන්නේ basophils කියන එක. මේ basophil count එක වැඩි වීම සාමාන්‍ය සිද්ධ වෙනවා allergies වලදී. ඊට අමතරව මේකේ වැඩිවීම සිද්ධ වෙනවා තරමක් බරපතල ඒත් අපි මතක තියාගත්තට කමක් නැති කලාතුරකින් එන ලෙඩ. ඒව තමයි අපි කියනවා chronic myeloid leukemia. එහෙම නැත්නම් myeloproliferative disorders කියලා. හැබැයි මේව නම් තරමක් බරපතල දේවල්. හැබැයි මේකේ මම බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ බහුලවම කරන ටෙස්ට් එක ඉන්ටර්ප්‍රිට් කරගන්න විදිය ගැන යම්කිසි අදහසක් ලබා දෙන්න. ඔබ ප්‍රධාන වශයෙන් ඔළුවේ තියාගන්න ඕන මේ ඉන්ෆෙක්ෂන් එකදී, ඇලර්ජි එකදී, ඇස්මා එකදී, parasitic infection එකදී කොයි වගේ පින්තූරයක්ද මේ WBC-DC එකේ එන්නේ කියන එක. මොකද ඒ වගේ දෙයක් ගැන යම්කිසි අදහසක් ඔබට ලබා ගන්න පුළුවන් වෙන එක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි හැමදෙස්සෙම මතක තියාගන්න full blood count එක කියන්නේ ඊට සංකීර්ණ report එකක්. ඒකේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. ඒකෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය ඊට විශාලයි. ඒක නිසා ඒක ගැන හරි අදහසක් ලබා ගන්න නම් අදාළ ශාස්ත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් විසින් ඒ වාර්තාව අනිවාර්යයෙන්ම පරීක්ෂා බැලිය යුතු වෙනවා. එහෙනම් මම හිතනවා මේ full blood count එකේ WBC DC කියන කොටස ගැන ඔබට හොඳ අදහසක් ලැබෙන්නේ නැති කියලා.